Hi, welcome to my YouTube channel. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මම වීඩියෝ එකක් අරන් ආවා. මම අද හදන්න යන්නේ රසම රස chicken devel එකක්. ඉතින් ගෙදර තිබ්බ chicken ටිකෙන් තමයි මම අද මේ devel එක හදන්න යන්නේ. ඉස්සෙල්ලාම chicken ටික පොඩි කෑලි වලට කපාගෙන සීසන් කරගෙන අපි oven එකට දාලා මේක බේක් කරගන්න. මේ තියෙන බේක් කරගත් chicken ටික. ඉතින් දැන් chicken ටික තෙල් ටිකක් දාලා අපි මේ විදිහට තෙලෙන් බැදගමු. ඊට පස්සේ මම ඒක බැදෙනකන් මේකට සුදු ලුණුයි කරපිංචායි රම්පෙයි අමාළු මිරිසුයි එකතු කර ගන්නවා. මේ ටික ලාවට බැදීගෙන එනකොට රට ලුණු ගෙඩි 2 3ක් 4ට කපාගෙන මේ ආකාරයට දාන්න. ඩෙවල් එකක් හදනකොට රට ලුණු ටිකක් ලොකුවට තියෙන තරමට හොඳයි. ඉතින් මේකට තක්කාලි එකතු කරගන්න පුළුවන්. ඔයාලට කැමති දෙයක් පුළුවන්. කැරට් උනත් එකතු කරගන්න පුළුවන්. මම ලීස් දඬු ටිකක් එකතු කරගත්ත මේකට. මේ තියෙන්නේ chicken ටික හිමීට තෙල් එකේ fry වෙන ගමන් අපි මේකට දැන් කපාගත්ත ලීස් දඬු ටික දාගෙන ලුණු, මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, කහ කුඩු ටිකක් රස අනුව එකතු කරගන්න ඔයාලගේ. ඊට පස්සේ තක්කාලි සෝස් ටිකක් එකතු කරගන්න වැඩිපුර. සීනි ටිකකුත් දාගන්න. සෝය සෝස් තියෙනම් සෝය සෝස් ටිකකුත් එකතු කරගන්න. එතකොට මේක තවත් රසවත් වෙනවා. ඉතින් ඔයාලගේ රස අනුව ලුණුයි සෝය සෝසුයි එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට දැන් fry වෙලා තියෙන chicken ටික මේකට එකතු කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ chicken decal එක rice එකක් එහෙම හදලා වත් කන නියමයි ගානට තියෙනවා. ඉතින් ඔයාලට බයිට් එකකට ගෙදරට එන අමුත්තන්ට ඒ වගේ devel එකක් හදලා දෙන්න පුළුවන්. ඉතින් මම මේ හදපු devel එක මේ තියෙන්නේ. ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.